මෙතන ගියර් ෂිෆ්ට් තියෙන්නේ. හරි. එතන මේකේ බූට් ස්පේස් එක ඇතුලෙන් අපි බලනකොට වඩා මේ සීට් එකේ තියෙන මේ ඇන්ගල් එකත් එක්ක තමයි ඇතුලෙන් ස්පේස් එක මෙතන අඩු. ඔව්. පේනනේ තියෙන පොඩි ගොඩක්ම බඩු ටිකක් දාගන්න බෑ මෙහෙම තියෙනකොට. මෙතන මේ ලොකු ස්පේස් එකක් නෑ වගේ තිබ්බට මේ සීට් එක කැඩුවොත් නම් ලොකු ස්පේස් එකක් ගන්න පුළුවන් නේද? ඔව් දෙන්නෙක් විතරක් ඉස්සරහා යනවනම් අතරම මේ ටිකක් ලොකු ගමනක් යනවනම් දෙන්නෙක් විතරක් ඉස්සරහා යනවනම් මේ සීට් එක මෙහෙම පොඩ්ඩක් මේවා කරලා මේ පල්ලෙහාට දාගෙන මේ හොඳ ස්පේස් එකක් ගන්න ලොකු ස්පේස් එකක් හදාගන්න පුළුවන් නේ. අපේ මේකේ මේ ස්පෙයා වීල් එකක් එනවද? මේක ස්පෙයා වීල් එකක් එන්නේ නැහැ මට මතක විදිහට. මේක රිපෙයාර් කිට් එක තමයි එන්නේ නේ. රිපෙයාර් කිට් එක. හැබැයි මේකේ මේ විශේෂම මේ කම්ප්‍රෙෂන් එකත් එක්ක මේ අර ටච් එකක් ගියාම දාන ලික්විඩ් එකත් එක්ක ඒකත් එනවා. මේ ජැක් එකත් එනවා. ජැක් එකයි අර නට් එක මේ බුරුල් කරන ඒක ජෙට් එකත් එක්ක එනවා. අරන් කියකනේ. එහෙම තමයි බූට් ස්පේස් එක තියෙන්නේ. ඇත්තටම අර ඇතුලෙන් බලනකොට පොඩි ඉඩකින් තමයි අපි බූට් එක පේන සීමාව තියෙන්නේ. කියන්නේ 4 දෙනෙක් ගියොත් ඇත්තටම ස්පේස් එක පොඩ්ඩයි නේ තියෙන්නේ. පොඩ්ඩයි තියෙන්නේ. ඒ වරුණාම මේ ප්‍රශ්නයක් නෑ වෙහිකල් එක. බූට් එක ගැන ඔය ටික තමයි ඉතින් කතා කරන්න තියෙන්නේ. මේක නෙමෙයි. ඔව් මේක මේ මිරා ES කියන එකේ තේරුම මොකක්ද? ඕක ES කියන එක නම් මම දැක්ක විදිහට මේකේ තියෙන්නේ ඉකොනොමි and ස්මාර්ට් කියන එක. ඉකොනොමි and ස්මාර්ට්. ඇත්ත තමයි නේ. අර කාබන් ෆයිබර් ලුක් එක ගෙනත් තියෙනවා මේ රියර් ලයිට් එකට. ලයිට් එකත් එක්ක ඕනේ මේකේ පොඩි. අපිට ඒකේ පොඩි ලුක් එකක් තියෙනවා නේ. ඒකෙන් චූටි නිකන් එනවනේ පොඩි. පොඩි ලස්සනක් තියෙනවා. මේකේ ටයර් සයිස් එක ඇවිල්ලා 155යි 65යි R 14 තියෙන්නේ. අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ රිම් කප්ස් තමයි. හැබැයි ඇලෝ වීල්ස් වෙන version එකකුත් තියෙනව නේද මිතිල? මේක ඇලෝ වීල් වෙන version එකකුත් තියෙනවා. අතන මේ GSA3 එකේ එහෙම ගොඩක් වෙලාවට ඇලෝ වීල්ස් එන්නේ නේ. GSA3 එකේ ඇලෝ වීල්ස් එනවා. ඊට පස්සේ ඒකත් 14 inch ඇලෝ වීල් එකක් තමයි එන්නේ නේ. 14 inch ඇලෝ වීල් එක. මේ ඔව් අපි මේකේ බොනෙට් එක පොඩ්ඩක් ඇරලා බලමු. හරි බලමු. ඔයා නිසා එතකොට මිතිල මේ ගැන කතා කරොත් එහෙම එන්ජින් එක කලින් කිව්ව විදිහට 660 cc එන්ජින් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් නේ. 3 cylinder එන්ජින් එක. 3 cylinder එන්ජින් එක. එතකොට මේක මේ ෆුවල් ඉකොනොමි බැලුවොත් කොහොම වෙයිද? ෆුවල් ඉකොනොමි එක සාමාන්‍යයෙන් මේකේ 16ක් 24ක් අතර වගේ කරනවා. මේ හැබැයි ගොඩක් මේ මාකට් එකේ තියෙනවා මේ 16යි 32ක් වගේ කරනවා කියලා. මේක අර පාවිච්චි කරන එක නම් මට කිව්වේ ඇතරම 32ක් වගේ කරන්නේ නැහැ. හැබැයි අවුටේෂන් තනියම වෙහිකලේ ලොකු ලෝඩ් එකක් නැතුව යනවනම් සාමාන්‍ය මේ හොඳ ෆුල් කන්සන්ට් එකක් කරනවා කියලා තමයි කිව්වේ කෙනෙක්. 25ක් වගේ වෙනකන් කරනවා. සිටි එකේ සාමාන්‍යයෙන් කොහොමද තාමතින් තමන් දුරන විදියයි බර අනුවයි තමයි විදියයි මේ ඉතින් තමයි ඇත්තට මේක ඩිසයිඩ් වෙන්නේ. මේක හෙඩ්ලයිට් බැලුවොත් මේ හෙඩ්ලයිට් LED ඇවිල්ලා තියෙන්නේ නේ. LED හෙඩ්ලයිට් එක තියෙන්නේ. මේකේ හැලජන් හෙඩ්ලයිට් එක යන්නේ. LED හෙඩ්ලයිට්. මේක මේ XS3 එකනේ. මේක LED හෙඩ්ලයිට් එකක් කියලා තියෙනවා. මේක මල්ටි ෆන්ක්ෂන් මේ ස්ට්‍රින්ග් වීල් එකක් නෙවෙයි එන්නේ මේක. කියන්නේ මේ වොලියුම් වැඩි අඩු කරන්න. අනිත් version එකේ නේද? අනිත් version එකේ ඉන්නේ නැහැ. ඒකේ ඉන්නේ නැහැ නේ. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ මේ Viper control ටික තියෙනවා. මේ පැත්තේ හෙඩ්ලයිට් එක ඔටෝ ඔන් ඔෆ් වෙන එක දානවා. අවශ්‍ය වෙනකොට ඔටෝ ඔෆ් වෙන. ඒක ඒ ෆීචර් එක තියෙනවා. එතකොට මේ වාහනේට මේ පොඩි හොඳ ෆීචර්ස් ටිකක් තියෙනවා. හරිද? බජට් එකට ගැලපෙන ෆීචර්ස් ටිකක් තියෙනවා ඉතින්. නමේ හැටියට ගැලපෙන්න තියෙනවා. ඒ කියන්නේ ප්‍රයිස් රේන්ජ් එකට ඉතින් ප්‍රාඩෝ එක තියෙන අපිට මේ ෆීචර්ස් බලාපොරොත්තු වෙන්න බෑනේ කොහොමද? ඔව් ඒක. ඔය ටික තමයි ඉතින් වාහනේ ගැන කතා කරන්න තියෙන්නේ. දැන් කොල්ලෝ අපි ගියා.